තමන්ට කැමැති භාවනාවක් වැඩිපුර පුරුදු කිරීම සුදුසුද? මොකද්ද කියන්නේ? මෙහෙමයි. භාවනා කරන්නේ කුසල් වඩන්න. uppannānaṁ කුසලානං බීයෝ භාවාය වේපුල්ලාය භාවනාය පාරිපූර්යා හෝති. උපන්නා වූ කුසල් වැඩි දියුණු කිරීමට මහත්ඵල කිරීම මහත් කර ගැනීමට ඒකට තමයි භාවනා පුරුදු කරන්නේ. එතකොට ඒ භාවනාව තමන් කැමති දේ කරාට ගැටලුවක් නැහැ. හැබැයි ඒකම කර කර ඉඳලා හරියන්නේ නැහැ. අනිත් භාවනා කරන්න හිත කැමති කරගන්න ඕනේ. ඒ හිත කැමති කරගන්නේ ඇයි? එක එක භාවනා වලින් සිද්ධ වෙන්නේ එක එක දේවල් සිද්ධ වෙන්නේ. දැන් මෛත්‍රී භාවනාව පුරුදු කරොත් ඒක සිත එකඟ වීමට, මෛත්‍රිය ඇතිවීමට, ද්වේෂය ප්‍රහාණය වීමට හේතු වෙනවා. අසුභ භාවනාව කරොත් ඒක රාගය ප්‍රහාණය වීමට හේතු වෙන එකක්. එතකොට අනිත්‍ය භාවනාව කරොත් මේ ලෝකයේ තෘෂ්ණාවාදී දේවල් දුරු වෙලා යන්න හේතු වෙනවා. එතකොට මේ හැම භාවනාවක්ම අපි පුරුදු කරන්න ඕනේ. ප්‍රශ්නේ තියෙන්නේ හැම භාවනාවටම අපේ හිතේ කැමැත්තක් නැති එක. එක්කෝ අපි එකකට කැමතියි. එතකොට අපි කරන්න ඕනේ ඒක බෙදාගෙන කරන්න ඕනේ. ඒකක් තමයි ඒ භාවනාවල වල ආනිසංස මෙනෙහි කරන්න ඕනේ. එතකොට මේ භාවනාවට කැමති වෙනවා. දැන් මෛත්‍රී භාවනාවට ගොඩාක් අය කැමති මොනවද? ඇයි ඒ කැමති? ඒකේ ආනිසංස තියෙනවනේ මොනවද තියෙන්නේ?